නාට්‍ය බල ඉන්නවා කිසිම මේ අවදානමක් නැහැ. ඒකේ තවොත් බබාවේ වීල් එකේ ඉන්නකොට පොස්ට් එක හැරලා ගියොත් තමයි ඒක නැත්නම් ඒ කට්ටිය වට වැඩි හොඳ දාලා යනවා. නෑනිකව ගල්පාඩුවට හරි ටයිම් එකකට ඇවිල්ලා වන්නයන් නාගන්න කට්ටියගේ අතේ තමා තියෙන වීල් අල්ලන්න ඉන්නේ. ඒක නැත්නම් හරි අමාරුයි මේ ටෙස්ට් කරන්න. කරන්නේ පොත් මේක ගල්ලකට ඔය අමාරු බෝට් තියෙනවා අප්පා ගෙනින් අල්ලන්න ඕනේ. හරි අමාරුයි. මේක ෆීල්ඩ් එකේ ඔයිල් එක අඩුවනවාම වීල් එක අල්ලන්න හරි අමාරුයි. ඒක වේද යන ඔටෝ ඇරෙනවා. බලාගෙන ඉඳි ඇරෙනවා. මේ ඇස්සේ කොපාදෙන් එහාට ගාඩ ගිය බෝට් එකකට. වෙලාවට දිනවා මේකෙත් ඒ ගතිය. තමයි. අපි පුන්නේ කාලේ දුකාවරම අපේ කට්ටිය නම් ඒ වීඩියෝ දිගේ යනවා. දුකගේ ආර මෙයාට හැරෙනවා. ඔටෝ පයිලට් කාලා වගේ කෙලින් යන්නේ. ඒ වගේ ලොකෝට ආපහු යන්නේ වට ගන්න. මේ කොට ඇවිත් තියන්නේ මම කෙලින් කරගෙන යනවා. අපේ කුමාරය රෑ 12 වෙනකම් වීල් එක අල්ලනවා. 8 ඉඳලා 12 වෙනකම්. ඕනනම් අය 2 ඉඳලා 2:00 3 වෙනකම් 2:00 විතර වෙනකම් අල්ලනවා. 12 ඉඳලා 2:00 වෙනකම්. ආ පොළොව දෙන්නට ඔය පැය කමාර දෙක තමයි සමහර වෙලාවට. මේක පොයින් එකේ පාට වෙනව නැත්නම් අමාරු වෙනවා. ආයෙත් එනවා. සමහර දවස්වලට එන්නම නැති වෙලාවලුත් තියෙනවා. ඔකේ ආයෙත් වාඩිවෙනවා. ආයෙ 11 වෙනකම් අල්ලනවා. නැත්නම් නැද්ද පාටයිලා වාඩිවෙනවා. රැට ආයෙ 11 වෙනකම් අල්ලනවා වගේ. පාරේ ගන්න ඕනවා. ඒක වාසි ඉන්නේ. නැත්නම් ඒක කුමාරය තමයි අපි ඉඳලා 12 අල්ලනවා. අපේ හතරක් අල්ලනවා. ඒ ආදර වෙනවා වීල් එක ගාලා. ඔය නෙක් කරලා නැහැ. ඒ ආදර වෙනා ඉතින් මොකද මේන්ටේන් කරනවා. ඉතින් වීල් එක දෙන වෙලාවට. ඕලාවන අවුලක් අප්පා අතරල්ල හැත්තගේ සාදාප්පා උඩනේ තියවා පට්ට කතා කියන්නේ කරාම ගන්න කෙනෙක් කන්නේවත් අප්පා අපි නම් උයන්නේවත් නැහැ. අපේ මම උයන්න කිව්වත් උයන්න ගන්න කැමති නැහැ කාදරවල. ඒ උගේ කාකට වුණ ආශ්‍රය වෙලා දින්නේ. ආස්ලාවේ මොනවාද අයියා ඉතින් කරන්නේ නැත්තේ. අංගය මාළු වගේ මේ කල්පනා ජරාව, සත්පන ජරාව මාළු නෙන්නේ. ආරෙද්දී ඒගොල්ලෝ මේගොල්ලෝ කාට දෙන්න රටන්නේ. උදා බලතල නරිනේ නම් මිනිසුන්ට වැඩි හරියක් කන්න දෙන්නේ. හරි වැදගත්ද? එතෙන් අර මොහොතු යන්න නැති මිනිස්සු මාළු ගැන දන්නේ නැති මිනිස්සු කනවා ඉතින් රසයි කියන්නේ.
එහෙම කරන්න. ඔය දැන් ඔය මේ ආමාණෙන් ලංකාවේ මැද පළාත් වලට උතුරු මැද පළාත් වලට ඒ කියන්නේ දඹුල්ල උණෑගල ඔය ලයින් එකට පොළොන්නරු ලයින් එකේ අනුරාධපුර ලයින් එකේ ඕවට ගෙනියන්න කණිකර ඩස්බින් මාළුනේ